යුග මෙහෙවරක අවසානයේ සනිටුහන් කරමින් නව පහන් නෙළි දල් වාලමින් මිනි පහන නිවී ගොස් හමාරය. අයිතිවාසිකම් උදෙසා වූ සටන් මාවතේ පහන් තරුව HI සමන්මලි. 2025 නොවැම්බර් 12 වන දින වයස අවුරුදු 77 දී අපෙන් සමුගත් ඩාබිදු සාමූහිකයේ අපගේ ආදරණීය මව HI සමන්මලීගේ නික්ම යාම පිළිබඳව අපගේ බලවත් සංවේගය මෙසේ පළ කර සිටිමු. සමන්මලී සහෝදරිය යනු ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදය පරිවර්තනය කළ කම්කරු ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියකි. 1984 ඩාබිදු සාමූහිකයේ සම නිර්මාතෘවරිය ඇයයි. මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ ඩාබිදු සාමූහිකයේ ආරම්භකවරියගේ මතකයට ගෞරව දැක්වීමටත් ඇයගේ වටිනා සේවය පිළිබිඹු කිරීමටත් ඇයගේ කැපවීම හා අධිෂ්ඨානය ඇගීමට මෙන්ම ඇය ගොඩනැගූ ශක්තිය ඉදිරියට ගෙන යාම සනිටුහන් කිරීමටත්ය. 1948 පෙබරවාරි 16 වන දින පුරුෂාධිපත්‍ය මූලික කරගත් සමාජයක් තුළ උපන් ඈ පී.කේ. සෝමපාල සහෝදරයා සමග යුග දිවි පටන් ගත්තා පටන් සමාජශීලී දිවියකට උරුමකම් කියන්නේ දරුවන් සිව් දෙනෙකුගේ මව ලෙස ඇගේ භූමිකාව තුළ සිටියදීමය. සෝමපාල සහෝදරයා තුළ වූ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ ශක්තියට ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දුන්නේ කම්කරු සටන්වල කාන්තාවන් උදෙසා නායකත්වය ලබා දෙමින්ය. වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය CMU සමාජිකයෙක් වූ ඇගේ සැමියා සෝමපාල සහෝදරයා විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයේද සමාජිකයෙක් විය. ඒකල කාර්මික ජනපදය අසල පදිංචිව සිටි ඔවුන්ගේ නිවස නිරන්තරයෙන් කම්කරුවන්ගේ පිරී ඉතිරී තිබුණේ ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවල ඉදිරි පියවරයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හොඳම තෝතැන්න වූ නිසාවෙනි. දූ දරුවන්ගේ කෑම බීම ටික සකසා දී ඔවුන් පාසල් යැවීමට කටයුතු සූදානම් කළ සමන්මලී සහෝදරිය නිවසේ රැස්වීම් වලට පැමිණි පිරිසට සංග්‍රහ කිරීම මෙන්ම අරගෙන බිම් තුල කම්කරුවන්ගේ කුසගිනි නිවා දීමට සෝමපාල සහෝදරයා සමග එක්ව කටයුතු කරන්නේ සටන් බිම් සඳහා ඇගේ නොමසුරු දායකත්වය සමගිනි. පොලිටෙක්ස් ත්‍රිපෝෂ ආදී වැඩවර්ජන ලාංකීය කම්කරු ඉතිහාසය තුළ තීරණාත්මක සාධකයක් විය. එහිදී සමන්මලී සහෝදරිය සහ සෝමේ සහෝදරයා සිය දූ දරුවන් සමග එක්වෙමින් කැට ව්‍යාපාරයන් සිදු කළේ සියලුම කම්කරුවන්ගේ විවාහ ආහාරය ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට දුන් දායකත්වය සමගිනි. විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය තුළ කාන්තා විමුක්ති ව්‍යාපාරය WML නමින් කාන්තා සංවිධානයක් ඇති කරන ලද්දේ ඒකල කාර්මික ජනපදයේ කර්මාන්ත ශාලාවල කාන්තාවන් සඳහා එක්වීමට සහ සංවිධානගත වීමටත් දැනුම බෙදා හදා ගැනීමටත් අවස්ථාවක් උදා කර දීම සඳහාය. ඇගලුම් කර්මාන්තවලත් අපනයන සැකසුම් කලාපවලත් වන ශ්‍රම කොල්ලය කාන්තාවන්ට එරෙහි පරපීඩනය සහ ඔවුන්ගේ ද්විත්ව ත්‍රිත්ව බර සාකච්ඡා කළ අධ්‍යයන කව සංවිධානය කිරීමේ මූලිකත්වය ගත්තේ සමන්මලී සහෝදරිය ප්‍රමුඛ කුමුදුනී සැමුවෙල්, කුමුදුනී රෝසා, ෆිලොමිනා, මාලා රත්නසීලි සහ මල්ලිකා යන සහෝදරියන්ය. සුරකුම් ශ්‍රමය සමගින්ම සටන් තුළ ක්‍රියාකාරිනිකයක් ලෙස කාන්තාවන් සංවිධානය කිරීම ආරම්භ කරන ඈ පොලිටෙක්ස් වැඩවර්ජනය තුළ කාන්තාවන් සංවිධානය කිරීම සඳහා ප්‍රගතිශීලී නායකත්වයක් දුන්නාය. බන්දු ශාන්ති, ලීලා ෆර්ඩිනැන්ඩස් සහ පද්මිනී මාතරගේ යන සහෝදරියන්ගෙන් ප්‍රමුඛ පොලිටෙක්ස් ගාමන්හි වෘත්තීය සමිතියක් පිහිටුවාගත් අතර එය 1982 දෙසැම්බර් මාසයේ සුප්‍රසිද්ධ පොලිටෙක්ස් වැඩවර්ජනය වටා කාන්තාවන් රැස්වීමට හේතු විය. ඒ තුළ කාන්තා සේවිකාවන් හා පැය 24ම ඍජුව සම්බන්ධ වූ එකම පුද්ගලයා වූයේ සමන්මලී සහෝදරියයි. සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයක් දරු වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ කාන්තාවන් සංවිධානය කරන්නේ කෙසේද සහ ඔවුන්ගේ සමාජභාවී ගැටලුවලට විශේෂයෙන් ලිංගික සහ සමාජභාවී ප්‍රචණ්ඩත්වයට ප්‍රමුඛත්වය දෙන්නේ කෙසේද යන හිඩැස පිරවීමට ස්ත්‍රී මධ්‍යස්ථානය සහ ඩාබිදු වැනි සංවිධාන බිහි වූයේය. ඒකල කාර්මික ජනපදයේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සමන්මලී සහෝදරියගේ දායකත්වය වර්ධනය වන විට විනෝදාත්මක මධ්‍යස්ථාන, පුස්තකාල සහ
වෛද්‍ය සහ නීති උපදෙස් සායන සංවිධානය කළ අනෙක් අය හා එක් වී ඇය ක්‍රියාකාරී විය. දාවිදු සාමූහිකය කාන්තා අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානය සහ කලාපයේ අපි කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා වූ අරගලය උදෙසා මාධ්‍ය හරහා ක්‍රියාකාරීව කටයුතු කරන්නට විය. ඒ අනුව නිදහස් වෙළඳ කලාපයේ ප්‍රථම පුවත්පත ලෙස දාවිදු පුවත්පත 1984 දී ඇය ආරම්භ කළාය. එය කාන්තාවන් සඳහා දැනුම ලබා ගැනීමට, විඩාව දුරලීමට, සිය ගැටලු වලට හඬක් ලබා දීමට මහඟු පන්නරයක් විය. මීට අමතරව දාවිදු මගින් කාන්තා අයිතිවාසිකම් හා දැනුම පුළුල් කිරීම සඳහා විවිධාකාරයේ ලිපි ලේඛන ප්‍රකාශනය කරන්නට විය. දාවිදුවෙන් නිම්තරට ගැහැණිය, වෘත්තීය සමිති අයිතිවාසිකම්, සමානාත්මතාවය තුළින් ස්ථිරසාර සංවර්ධනය ආදී එයින් කීපයකි. කුඩා කල පටන් සිය පවුල තුළින් ලද ආభాෂය හේතුවෙන් සමම්මලී සහෝදරිය තුළ මානව හිතවාදී ගුණධර්ම මනාව පිළිබිඹු විය. ඇය දෙමළ මුස්ලිම් ප්‍රජාවට එල්ල වූ ආගම්වාදයට, ජාතිවාදයට විරුද්ධව පෙනී සිටියාය. එකී ආభాෂය ඇගේ සමාජවාදී ක්‍රියාකාරීත්වය දකුණට පමණක් සීමා නොකරමින් උතුරු ප්‍රදේශය පුරා ව්‍යාප්ත කිරීමට හේතු සාධක විය. 1981 මර්ච් සංවිධානය හරහා යාපනයේ පරන්තන්හි වීදුරු කම්හලක සිදු වූ වැඩ වර්ජනයට සහාය පළ කරන ලදී. නිරන්තරයෙන් කම්කරුවන් ගැවසෙන නිවසක් වීම හේතුවෙන් 1983 දමිළ ප්‍රජා සංහාරය සමග සෝමපාල සමම්මලී දෙපළ ඇතුළු සිය පවුල පොලිස් සෝදිසියටත් මරණ තර්ජනයටත් මුහුණ පාන්නට විය. එසේම සමම්මලී සහෝදරිය සාමය සඳහා කාන්තාවෝ සංවිධානය සමග එක්ව සටන් විරාමය තුළ වන්නයේ වෙසෙන කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමටද එක් වූයේ යුද්ධයෙන් අනාථ වූ පවුල් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පිළිබඳ යථාර්ථය හෙළිකිරීම සඳහාය. උතුරත් සමග පැවැත් වූ මෙම සම්බන්ධතාවයන් වර්තමානයේ කිල්නොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල අඛණ්ඩව ව්‍යාප්තව පවතී. 1984 දාවිදු සාමූහිකය ආරම්භ වීමත් සමග එවක වූ කම්කරු නීති උපදෙස් මධ්‍යස්ථානය, කම්කරු සෙවන, කලාපයේ අපි, නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ගේ ඒකාබද්ධ කමිටුව යනාදී සංවිධාන ගණනාවක් හා එක්ව කම්කරුවන්ගේ වැඩවර්ජන සහ උද්ඝෝෂණවලට සමම්මලී සහෝදරිය ඇගේ පූර්ණ සහයෝගත්වය ලබා දුන්නාය. එසේම මෙම ඒකාබද්ධ ක්‍රියාකාරකම් වල දිගුවක් ලෙස සහයෝගිතා කමිටුව හරහා පළමු උද්ඝෝෂණය 1992 නොවැම්බර් 7 වන දින කටුනායකදී සංවිධාන 43ක සහභාගීත්වයෙන් පැවැත්වුයේ කලාපය තුළ වූ දරදඬු පාලනයට එරෙහිවය. මෙය නිදහස් වෙළඳ කලාප සටන් ඉතිහාසයේ නොමැකෙන දිනයක් ලෙසින් සැලකිය හැකිය. මෙන්ම බියගම දාවිදු ශාඛාව ඇන්සල් ලංකා කම්කරු සටන සඳහා අනෙකුත් සමාජ සංවිධානවල සහාය ගොඩනගමින් කටයුතු කළේ සටන පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරයක් ලබා දීමත් සමගිනි. එමෙන්ම වැඩ වර්ජනය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ කම්කරුවන්ට අප ලබා දී නිදහස් කර ගැනීම සඳහා නීති ආධාර සහ ඒ සඳහා මූල්‍ය ආධාරද ලබා දෙමින් උපරිම අයුරින් මැදිහත් වීමට දාවිදු සාමූහිකය සමත් විය. 1997 කාලය තුල සාවිස්ත්‍රි සංවිධානය සමග එකතුව දාවිදු සාමූහිකය ගොවි වතු කම්කරු දීවර සහ වෙළඳ කලාප තුල සේවය කරන කාන්තාවන් බලගන්වමින් ඔවුන්ගේ හඬ ගොඩනැගීමට මුල පුරන්නට විය. එමෙන්ම ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා සංවිධාන එකතුවක් වශයෙන් යුද්ධයට සහ භීෂණයට එරෙහිව සාමය උදෙසා විශාල මෙහෙවරක් ජාතික මට්ටමින් සිදු කළ අතර 1991-1992 කාල පරිච්ඡේදය තුළ උතුරු නැගෙනහිර සරණාගත කඳවුරුවල දුෂ්කරතාවයන් මැද කල් ගෙවූ දෙමළ මුස්ලිම් ජනතාව උදෙසා විශාල කර්තව්‍යයක් ඉටු කළහ. 2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීමේ පනත සම්මත වීම ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් ලබාගත් තවත් ජයග්‍රහණයකි. මෙය රිදී බන්දේසියක තබා පිළිගැන්වුවක් නොව මෙරට කාන්තා සංවිධාන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසකගේ ප්‍රබල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් දිනාගත්තකි. මෙම පනත සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කරමින් එය සම්මත කර ගැනීමට මෙන්ම ක්‍රියාත්මක කිරීම ආරම්භය
විවිධ මට්ටමේ දැනුවත් කිරීම සිදු කරමින් එයට මූලිකත්වයගත් කාන්තා නායිකාවන්ට සහාය වීමට ලැබීම දාවිදු සාමූහිකය සිහිපත් කරන්නේ සතුටිනි. ජාතික මට්ටමින් අතර නො වූ සමම්මලී සහෝදරියගේ කම්කරු අයිතිවාසිකම් උදෙසා වූ සටන් මග ජාත්‍යන්තර මට්ටම දක්වාද ව්‍යාප්ත විය. 1991 කම්කරු කාන්තාවන් නියෝජනය කරමින් ආසියානු කාන්තා සමළුවට ඇය සහභාගී විය. එතැන් පටන් ආසියානු කාන්තා කමිටු සමාජිකාවක ලෙස ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් සහ ප්‍රඥප්ති සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් කටයුතු කරන්නට විය. එලෙසම දාවිදු පුවත්පතේ ඉංග්‍රීසි පරිවර්තනය විදේශ රටවලට යැවීමෙන් කර්මාන්ත ශාලාවල පවතින ගැටලු පිළිබඳව ගැනුම්කරුවන්ට බලපෑම් කිරීමට ආසියානු පොදු වැටුප් සඳහා වූ ව්‍යාපාරය සහ ක්ලීන් ක්ලෝත් කැම්පේයින් වැනි සංවිධාන තුළින් අවස්ථාව හිමි වූයේ සමම්මලී සහෝදරිය කළ කැපකිරීම මතය. මෙය ඇගේ සමාජ ක්‍රියාකාරිණියක ලෙස වූ ජීවිතයේ බිඳක් පමණි. සමන්මලී සහෝදරිය හුදෙක් ආරම්භකයෙකුම පමණක් නොවේ. ඇය වාමාංශික ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරයටත් ඩාබිඳු සාමූහිකයටත් ජීවය දුන් හදවතයි. නිදහස් වෙළඳ කලාපය තුළ වූ කාන්තාවන් උදෙසා මිනි පහන ඇවිය. නිරන්තර ශක්තිය අප්‍රතිහත ධෛර්යය තුළින් ඇයල තැබූ පියවර සමස්ත ස්ත්‍රී සංහතියේම යෝධ පින්මකි. කාන්තාවන් උදෙසා යුක්තිය ඔවුන්ගේ සමානාත්මතාවය වෙනුවෙන් ඉතෙර මෙතෙර සිව්දිග සිසාරා ඇය නැගූ හඬ අපමණය. එවන් වූ යුග මෙහෙවරක අවසානය සනිටුහන් කරමින් නව පහන් එළි දල්වාලමින් මිනි පහන නිවී ගොස් හමාරය. අයිතිවාසිකම් උදෙසා වූ සටන් මාවතේ පහන් තරුව ඔබට සුවනින්දා.